බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වෙලා මතුකොට වදාළ මේ අසිරිමත් ශ්‍රී සද්ධර්මය සෑම වෙලාවකම පුද්ගලයාගේ චිත්ත සංතානය නිවා සුවපත් කරනවා. එතකොට තමන්ගේ චිත්ත සංතානය නිවා ගැනීම පිණිස අපි ක්‍රමානුකූලව මේ ධර්මයේ පුහුණු කරන්න ඕන. සාමාන්‍යයෙන් ලෝකයේ කෙනෙක් ලෝකයේ අත්දකින විදිහත් ධර්මයේ අවබෝධයට පත්වීම ඉලක්ක කරගත්ත ශ්‍රාවකෙක් ලෝකයේ අත්දකින විදිහත් අවබෝධයේ තහවුරු වෙච්ච කෙනෙක් ලෝකයේ අත්දකින විදිහත් වෙනස්. දැන් සාමාන්‍ය ලෝකයේ පින්වත්නි තමන් අත්දකින අත්දැකීම තුලම එයා වින්දනයටපත් වෙනවා. ඒකට අපි කියනවා ආස්වාදය කියලා. ඇහෙන් රූප බලලා, කනෙන් ශබ්ද අහලා, නාසයෙන් ගඳ සුවඳ විඳලා, දිවෙන් රස විඳලා, කයෙන් පහස විඳලා අපි ආස්වාදය මත වාසය කරනවා. අපිට මේ ලෝකේ ආස්වාදයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ කවදාවත් පදාලේ නැහැ මේ ලෝකේ ආස්වාදයක් නැහැ කියලා. ආස්වාදයක් තියෙනවා මේ ලෝකේ. මේ ලෝකේ හරි ආස්වාද ජනකයි ඇත්තටම. ඒ කියන්නේ ඇහෙන් රූප දැක්කහම ඒ රූපේ පදනම් කරගෙන සැපයක් සොම්නසක් හිතේ හට ගන්නවා නම් ඒක තමයි දකින රූපේ ආස්වාදය. කනෙන් ශබ්දයක් ඇහුවාම ඒ අහපු ශබ්දේ නිසා සැපයක් සොම්නසක් හට ගන්නවා නම් ඒක තමයි ආස්වාදය කියලා කියන්නේ. ඉතින් එහෙමනම් ඇස කන නාසය දිව කය තුලින් අත්දකින අත්දැකීම් තුල ආස්වාදයක් නැද්ද අපිට? තියෙනවා. ඒතර කෙනෙක් අහන්න පුළුවන් එහෙනම් ඔබ වහන්සේලා ඇයි මොකක්ද මේකේ අවුලක් තියෙනවා කියලා කියන්නේ කියලා කෙනෙක් අහන්නත් පුළුවන්. පින්වත්නි බුදුරජාණන් වහන්සේ අපට වදාලා සාමාන්‍ය ලෝකේ පවතින ආස්වාදය යම්කිසි ආස්වාද ජනක බවක් තියෙනවා. ඒක නැත්තේ නෑ. හැබැයි දැන් දෙව් මිනිස් සහිත ලෝකයේ අත්දකින්නේ කොහොමද? එතන තියෙනවා පින්වත්නි රූපාරාමා භික්කවේ දේව මනුස්සා රූප රතා රූප සම්මුදිතා රූප විපරිණාම විරාග නිරෝධා දුක්ඛා භික්කවේ දේව මනුස්සා විහරಂತಿ කියලා. ඒ කියන්නේ සාමාන්‍ය ලෝකයේ දෙව් මිනිසුන් රූපයටම බැඳෙනවා පින්වත්නි. රූපාරාමා. ඒ වගේම රූප රතා රූපයෙන්ම ඇලිලා සතුටු වෙනවා. රූප සම්මුදිතා රූපයෙන්ම ඇලිලා සතුටු වෙනවා. ඉතින් එහෙම සතුටු වෙලා ඉන්න විතරක් පුළුවන් නම් කිසි අවුලක් නැහැ රූපේ. නමුත් අවුල තියෙන්නේ රූප විපරිණාම විරාග නිරෝධා දුක්ඛා. රූපය කියන්නේ විපරිණාමයටපත් වෙන එකක්. නිරෝධ වෙලා යන එකක්. රූප විපරිණාම විරාග නිරෝධා දුක්ඛා. අර රූපේ නිසා සතුටු වෙනකොට, ඒ කියන්නේ ඇහැ ඉදිරියට එන රූපේ නිසා සතුටු වෙනකොට, ඒ සතුට ගිනක් දුන්න රූපේම විපරිණාමයටපත් වෙනකොට, වෙනස් වෙනකොට, එයා තුල අර ඇතිවෙච්ච ආස්වාදය අනිත් පැත්ත හැරෙන්නේ නැද්ද? හැරෙනවා. ඒ විදියට සාමාන්‍ය ලෝකයේ කෙනෙක් අත්දකින්න. ඉතින් ඒ නිසා සාමාන්‍ය ලෝකයේ කෙනෙකුට සැපයට වඩා දුකක් තියෙනවා. මොකද මේ ඇස කන නාසය දිවකය මනස තුලින් අත්දකින්න ලෝකයේ තුල අපි හිතන සාරයේ ඇත්තේ නැහැ පින්වත්. අපි එහෙම සාරයක් තියනවා කියලා හිතුවට අපි හිතන සාරය ඇහෙන් දකින්න ලෝකයේ තුල නැහැ. හේතුව මේ ඇහෙන් දකින ඇහැ ඉදිරියට එන රූපය රූප විපරිණාම විරාග නිරෝධා දුක්ඛ. රූපේ විපරිණාමයටපත් වෙනවා, වෙනස් වෙනවා, දුකක් පවතිනවා. ඒ නිසා හේතුව තමයි කියන්නේ ඇහෙන් අත්දකින ලෝකේ මට ඕන විදියට මගේ වසඟේ තියාගන්න පුළුවන්කමක් නැහැ. ඒක තමයි තියෙන ගැටලුව. කියන්නේ මට ඕන විදියට මේ ඇහෙන් අත්දකින ලෝකේ පවත්වන්න බෑ. ඒ කියන්නේ මගේ ඇහැවත් ඕන විදියට පවත්වන්න බැරි. ඒකේ ලෝකේ කොහොමවත් පවත්වන්න බෑනේ. දැන් මේ කණෙන් මට ඕන විදියට ආස්වාදේ පවත්වන්න බෑ. මොකද කණෙන් ප්‍රියමනාප දේවලුත් ඇහෙනවා, අප්‍රියමනාප දේවලුත් ඇහෙනවා. දැන් ඔබට පුළුවන් ද මෙහෙම, ඒ කියන්නේ තමන්ගේ කන තමන්ගේ වසඟේ නෑ. දැන් ඔබට පුළුවන් ද මේ විදියට දකින්න? ඔබට පුළුවන් ද මම කැමති බණ විතරයි අහන්න, මට ඉතුරු කිසි සද්දයක් ඇහෙන්න එපා කියලා අද ගෙදර ඉඳලා මේ නාලිකාව තුලින් මේ දේශනාව ඇහෙනකොට ළමයි කෑ ගහනේවා, ගෙදර නොයෙකුත් සම්බාධක තියෙනවනේ. ඒ සම්බාධක ඔක්කොම අතර මට එකක්වත් අහන්න ඕනේ නැහැ, මට උවමනා මේ ධර්මය අහන්න කියලා
ධර්මයේ විතරක් ඇසේවා ඉතුරු සියලු ශබ්ද නොඇසේවා කියලා ඔබ ප්‍රාර්ථනා කළා කියලා ඔබට පුළුවන් ද ධර්මයේ විතරක් අහන්න? බෑ. ඒ කියන්නේ කන අභියසට එන ශබ්ද ඕනම එකක් ඇහෙනවා. ඒක ප්‍රියමනාප වෙන්නත් පුළුවන් අප්‍රියමනාප වෙන්න. එහෙනම් ඔබ එකක් තේරුම් ගන්න. මේ කන මගේ වසඟේ නෑ කියන එක. මට ඕන විදිහට පවත්වන්න බෑ. හරි සරලයි. ඒ කියන්නේ ඇස කන නාසය දිවකය මනස කියන ඒවා මට ඕන විදිහට පවත්වන්න බෑ. හේතුව තමයි මේ මම අත්දකින්න ලෝකය විපරිණාම විරාග නිරෝධා දුක්ඛ විපරිණාමයටපත් වෙනවා. ඔන්න විපරිණාමයට පත් වෙනවා කියලා දන්න එක තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකීගේ මූලික ස්වභාවය. මූලික ස්වභාවය. ඒ කියන්නේ ඇස ඉදිරියට එන රූපේ ආස්වාදයක් තියෙනවා. හැබැයි ආස්වාදයේ විතරක් නෙමෙයි තියෙන්නේ ආදීනවේකුත් තියෙනවා. ඇහැ ඉදිරියට ආපු රූපේ නිතරම විපරිණාමයට පත් වෙනවා වෙනස් වෙනවා. ආදීනවත් සහිතයි. ඒ ආදීනව සහිත භාවයේ තේරුම් ගත්ත ශ්‍රාවකයා තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් නැගී හිටින්නේ. ධර්මයේ තුලින් නැගී හිටින්නේ ආස්වාදයේ දකින්න කෙනා. ඒතර මුලින් දැන් අපි පුරුදු වෙන්න ඕන මේ අපි අත්දකින්න ලෝකයේ තුල ආස්වාදයේ විතරක් නෙමෙයි ආදීනවේකුත් තියෙනවා. ඒ කියන්නේ මේ පවතින ඒවා හැම වෙලාවකම වෙනස් වෙනවා. මොහොතක් ගානේ වෙනස් වෙනවා. නාම ධර්මයන්ුත් වෙනස් වෙනවා රූපයත් වෙනස් වෙනවා. ඒ කියන්නේ මේ නාම රූප ධර්ම ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා. එහෙම එකක් තියෙන. හැබැයි ඒක ලෝකයේ කෙනෙකුට පේන්නේ නැහැ. ඒක ධර්මයෙන් බැලුවාම තමයි පේන්නේ. මෙතන නාම රූප ධර්ම ටිකක් තමයි ක්‍රියාත්මක වෙන්නේ කියලා. දැන් උදාහරණයක් විදිහට ඇහෙන් දකින්න ඇහෙන් අපි දකින්නකොට මම දැක්කාය මම තමයි දැනගත්තේ මට තමයි පෙනුනේ අර පෙනිච්ච දේ මගේ දෙයක් කිය අපි මේ බාහිර දේවල් සහ පේන මමත් මේ පැත්තේ ඉන්නවා පේන දේවලුත් එළියේ තියෙනවා කියලා අපි හිතුවට පින්වත්නි ඇත්තටම මේ පේන මට්ටම තුල ක්‍රියාත්මක වෙන්නේ නාම රූප ධර්ම ටිකක් ඇති වෙලා නැති වෙලා යාම. අන්නේ ඇති වෙලා නැති වෙලා යන එක නිසා තමයි අපි කියන්නේ විපරිණාමයටපත් වෙනවා කියලා. නමුත් ලෝකේ සාමාන්‍ය කෙනෙක් මේ කතාව දන්නේ නැහැ. දැන් නාම රූප ධර්ම ටිකක් කියලා කියන්නේ අසායිති මොකටද? රූපයට. එතකොට ඇහෙන් දකින්න ලෝකයේ දේවල් අයිති දැන් අපිට මොක ඇහෙන් දැන් තරුණෙක් බොහොම ලස්සන තරුණියක් දකින්නවා කියලා. එතකොට මේ හැමෝම තරුණ විය පහු කරපු අය ඉන්නේ එක්ක තරුණ අය ඉන්නේ. එතකොට ඒක 아무තු අත්දැකීමක් නෙමෙයි. තරුණෙක් තරුණියක් දකින්නකොට එයාට හිතෙනවා ලස්සන කෙනෙක් එළියේ ඉන්නවා කියලා. ඒක මම දැනගත්ත මමත් මේ පැත්තේ ඉන්නවා කියලා හිතෙන්නේ. දැකපු මම මේ පැත්තේ ඉන්නවා දකින්න දේ එළියේ තියෙනවා කියලා අපි හිතාගෙන ඉන්නවා. නමුත් බුදුදහම කියන්නේ ගැඹුරින් විශ්ලේෂණය කරලා බලනකොට මෙතන මේ වෙන දකින්න කෙනෙකුත් නැහැ දැකපු දෙයක්ුත් නැහැ දැකපු මමත් මේ පැත්තේ නැහැ මෙතන මේ නාම රූප ධර්ම ටිකක් ඇතිවි නැතිවි යනවා කියන අවබෝධයටපත් වුණාට පස්සේ මම වශයෙන් මගේ ආත්මීය වශයෙන් අර අත්දකින්න ලෝකයට ගිලගෙන බැහැගෙන ඉන්න ගතියක් තියෙනවනම් ඒක අයින් වෙලා යනවා. ඒක අයින් වෙලා යෑම තමයි තණ්හාව දුරු කිරීම කියලා කියන්නේ. මොකද තණ්හාව උපදින්නේ ඇස තුල. තණ්හාවේ පැති 6යි තියෙන්නේ පින්වත්. දැන් මොකද අපි කියනවානේ දුකට හේතුව තණ්හාව කියලා. දැන් පටිච්ච සමුප්පාදයේත් චතුරාර්ය සත්‍ය කියද්දි දුකට හේතුව කියන්නේ මොකද්ද? තණ්හාව. යායන් තණ්හා පෝනෝ භාවිකා නන්දිරාග සහගතා තතර තතරාභි නන්දිනී කියලා කියන්නේ. එතකොට ගිය තැන ඇලෙන දකින අහන දැනෙන හිතෙන ඒවා සතුටෙන් පිළිගන්නකොට එතන තමයි තණ්හාව උපදින්නේ. එතකොට තණ්හාවම තමයි දුකට හේතුව. තණ්හාව දුකට හේතුව වෙන්නේ ලෝකේ දුක අත්දකින්නකොට ඒ කියන්නේ ඇහෙන් ලෝකේ අත්දකින්නකොට ඒ අත්දකින්න ලෝකයේ කෙරෙහි අපේ හිත තණ්හාවෙන් බැඳෙනවා. ඒවට අපි කියනවා රූප තණ්හා කියලා. ඒ කියන්නේ ඇහෙන් දකින්න ලෝකයේ කෙරෙහි අපිට තණ්හාවක් ඇති වෙනවා. ඒකට රූප තණ්හා කියනවා. කනින් අහන දේවල් වලට ශබ්ද තණ්හාව ඇති වෙනවා. නාසයට දැනෙන ඒවාට ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා කියලා තණ්හාව 6 ආකාරයි. ඒතර තණ්හාව කවුරු හරි දෙවියෙක්වත් බඹෙක්වත් මාරයෙක්වත් ලෝකේ කවුරුවත් හදාපු එකක් නෙමෙයි. තණ්හාව තමා තුලම අත්දකින්න අත්දැකීම් පරාසය තුල ගොඩනැගෙන මනෝභාවය. තණ්හාව කියන්නේ. තණ්හාව කවුරුවත් හදන්නේ නැහැ. ඒතර මේ තණ්හාව ඇති වුණාට පස්සේ
ඒ තණ්හාව නිසා තමයි අපි තුල ගැඹුරු ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ. උදාහරණයක් විදියට ඒ කියන්නේ ඇස කන නාසය දිවකය මනස තුල තමයි තණ්හාව උපදින්නේ. ඇහෙන් කනින් නාසයෙන් දිවෙන් කයින් මනසින් අත්දකින්න ලෝකයේ තුල තණ්හාව උපදිනකොට ඒ තණ්හාව ඇති කරලා දුන්න දේ කෙරේ අපේ හිතේ බැඳීමක් හට ගන්නවා. ඒකට අපි කියනවා උපාදානය කියලා. තණ්හා පත්‍ය උපාදාන. ඇහෙන් රූපයක් දැක්කහම අර තරුණයෙක් තරුණිය දැක්කට පස්සේ ඒ තරුණිය කෙරෙහි රූප තණ්හාවක් අර තරුණයාට හටගත්තට පස්සේ ඒ තරුණිය කෙරෙහි බැඳීමක් හිතින් ලෙංගතුකමක් ඇති වෙනවා. ඒක හිතින් දුන්න වටිනාකමක් මිසක් ඒකේ තරුණියගේ මොකක්වත් දෙයක් නෙමෙයි ඇත්තටම. ඒ එළියේ තියෙන දේ මොකක්වත් එහෙම එළියේ යම් කිසි සිද්ධි ටිකක් ක්‍රියාත්මක වෙනවා. එළියේ තණ්හාවට අයිති මොකක්වත් නැහැ. එයා ඒක දිහා බලපු විදිය අනුව තණ්හාව උපදිනවා. මොකද ඒ තරුණයාට ඒ තරුණිය ලස්සනයි වගේ හිතුණට ඉතුරු කෙනෙකුට ඒ විශේෂ හැඟීමක් නැති වෙන්න පුළුවන්. එවනම් මේ තණ්හාව කියන එක එළිය රූපයට පවරන්නවත්, ශබ්දයටවත්, ගඳ සුවඳටවත්, රසයටවත් පවරන්න බෑ. හේතුව තණ්හාව කියන්නේ හිතේ ඇතිවන හැඟීමක්. හිතේ ඇතිවන හැඟීමක්. හිතෙන් දුන්න වටිනාකමක් තියෙන. සත්‍ය වශයෙන් එළිය ලෝකයේ එහෙම වටිනාකම් නැහැ. අපි හිතින් දුන්න වටිනාකම් තියෙනවා. හිතින් වටිනාකම් දෙන එක අත්හැරලා දාපු දවසට හිතින් වටිනාකම් දෙන එක අත්හැරලා දාපු දවසට ආයෙ උපදින්නේ නැහැ. එදාට යාගේ දුක නිරුද්ධ වෙලා යනවා. එතකොට එහෙමනම් අපි එක දෙයක් දැනගන්න ඕන බලන්න කොච්චර ඉලක්කගතයිද බුදුහාමුදුරන්ගේ පණිවිඩය. අපි අහන ඒ කියන්නේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හය හරහා අත්දකින්නකොට ලෝකය අන්න ඒ ලෝකය කෙරෙහි තමයි අපේ හිතේ තණ්හාව උපදින්නේ. එතකොට මේ තණ්හාව ඇති වුණාට පස්සේ තණ්හාව ඇති වෙච්ච දේ කෙරෙහි අපේ හිතේ විශේෂ බන්ධනයක් ඇති වෙනවා. ඒකට කියන්නේ උපාදානය කියලා. කැමැත්තක් බන්ධනයක් ඇති වෙනවා. උපාදානය. උපාදානය වුණාට පස්සේ ඒ උපාදානයේ වෙච්ච තැනක තියෙන අවුල තමයි උපාදානය වුණාට පස්සේ ඒවම පදනම් කරගෙන කර්ම හැදෙන්න පටන් ගන්නවා. ඒකට කර්ම හැදුනට පස්සේ ඒ කර්මයේ පදනම් කරගෙන කම්ම යෝනි කර්මයට අනුව උත්පත්ති ස්ථානයේ පැනවෙනවා. කර්මයක් නැත්තම් උත්පත්ති ස්ථානයක් පැනවෙන්නේ නැහැ. කම්ම යෝනි, කම්ම බන්දු, කම්ම පටිසරණෝ කියයි කියන්නේ. ඒතකොට කර්ම සකස් වීමේ ක්‍රියාවලිය කොහොමද ඇති වුනේ? ඇහින් අත්දකින්න ලෝකයේ තුලයි. කනින් අත්දකින්න ලෝකයේ තුලයි. ඇස කන නාසය දිවකය මනස තුලින් අත්දකින්න ලෝකයේ තුල තමයි පින්වත්නි තණ්හාව උපදින්නේ. වෙන කොහෙවත් නෙමෙයි. එතකොට තමන්ගේ තණ්හාව උපදින්නේ තමා තුලමයි. තමා තුලමයි උපදින්නේ. ඒ කියන්නේ ඇහින් ලෝකය අත්දකින්නකොට ඇහින් අත්දකින්න ඇත්තටම මේ ප්‍රශ්නය මෙතන ලියා ගත්තොත් එයා නැවත උපතක් කරා යන්නේ නැතුවම දුක ඉවර කරන්න පුළුවන්. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පරම සත්‍ය විදිහට චතුරාර්ය සත්‍ය පෙන්වන්නේ. දුක කියලා ස්වභාවයක් තියෙනවා. ඒ තමයි ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්, උපායාස, ප්‍රියෙහි විප්‍රයෝග, සප්‍රියෙහි සංප්‍රයෝග කියලා දුක ගැන කියනවා. දුකට හේතුව විදිහට පෙන්වන්නේ තණ්හාව. මොකද තණ්හාව තියෙන තාක්කල් අනාගතයේට ජරා මරණ දුක කියලා එකක් මෝරන්න පටන් ගන්නවා. තණ්හාව තියෙන තාක්කල් ඉපදෙනවා. එතකොට තණ්හාව තියෙන තාක්කල් ඉපදෙන්නේ කොහොමද? දැන් ඔබෙන් කවුරු හරි ඇහුවොත් හරි. ඔබලා කියනවා මේක දෙවියොන්ගේ කතාවක්වත් මහා බ්‍රහ්මන්ගේ කතාවක්වත් නෙමෙයි, සරුව බලධාරී කෙනෙක්ගේ වැඩක් නෙමෙයි. කොහොමද මේ ලෝකේ නම් උපතක් කරා යන්නේ කියලා ඇහුවොත් ඔබට උත්තරයක් තියෙනවා. ඒක ඊටාම විධිමත් ප්‍රශ්නයක්. එතකොට ඔබ දැනගන්න තණ්හාවේ පැති 6යි තියෙන්නේ. මොනවද තණ්හාවේ පැති 6? රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. ඒ කියන්නේ ඇස කන නාසය දිවකය මනස තුලින් අත්දකින්න ලෝකයේ කෙරේ අපි හිතේ තුල තණ්හාවක් ඇති වෙනවා. ඒතර ඒ තණ්හාව ඇති වෙච්ච නිසා පින්වත්නි තණ්හාපච්චය උපාදාන. තණ්හාව නිසා හිත උපාදානය කරගන්නවා. උපාදානය කියන්නේ හිත බැඳෙනවා. රූපයට රූප තණ්හාවක් ඇති වුණාම මේ රූපයට බැඳෙනවා යා. ඊට පස්සේ ඒක තණ්හාවේ නව තණ්හා මූල ධර්ම කියලා තව කොටසක් තියෙනවා. මේ තණ්හාව නිසාම පින්වත්නි නැවත මේ නිවන් දකින්න බැරි වෙන්න විදියට ලෝකේ ඇහිරෙන විදිය. ඔන්න බලන්න තණ්හා පටිච්ච පරියේෂණ. තණ්හාව ඇති වුණාට පස්සේ තමයි ලෝකේ පරියේෂණ කරන්නේ. පරියේෂණ කියන්නේ මොකක්ද? විශ්වවිද්‍යාලවලත් පරියේෂණ කරනවා. නමුත් මේ පරියේෂණ කියන වචනේ බුදුදහමේ තියෙන වචනයක්. තණ්හා පටිච්ච පරියේෂණ.
පරිේෂණය කියලා කියන්නේ තණ්හාව නිසා හොයන්න පටන් ගන්නවා. ඔබ ලෝකෙට ගිහින් හොයන්නේ ඔබ තුල යම්කිසි කැමැත්තක් තියෙන නිසා. මොනවද ලෝකෙන් හොයන්නේ? රූප හොයනවා, ශබ්ද හොයනවා, ගන්ධ සුවඳ රස පහස අරමුණු. ඕවා තමයි ලෝකෙන් හොයන්නේ. ඔයිට වඩා මුකුත් හොයන්නේ නැහැ ලෝකේ. එතකොට ලෝකේ හොයනවා තණ්හා පටිච්ච පරිේෂණ. තණ්හාව නිසා පරිේෂණ කරනවා. පරිේෂණ කරනකොට මොකද වෙන්නේ? පරිේෂණම් පටිච්ච ලාභෝ. හොයන ඒවා ලැබෙන්න පටන් ගන්නවා. හොයන්න හම්බ වෙනවා. පරිේෂණම් පටිච්ච ලාභෝ. ලැබුණාම මොකද වෙන්නේ? ලාභම් පටිච්ච විනිච්ඡයෝ. ලැබුණාම ලැබිච්ච දේ විනිශ්චය කරන්න පටන් ගන්නවා. ලැබිච්ච දේ හොඳට විමස විශ්ලේෂණය කරන්න පටන් ගන්නවා. විනිශ්චයම් පටිච්ච චන්දරාගෝ. අන්න ඒක තමයි අවුල. විනිශ්චය කරනකොට ඒ විනිශ්චය කරන දේවල් කෙරෙහි Tamanගේ හිතේම චන්දරාගයක් උපදිනවා. චන්දරාගය කියන්නේ මොකද්ද? ඡන්දේ කියන්නේ මොකද්ද? කැමැත්තට. රාගය කියන්නේ ඇලීමට. කැමැත්තක් ඇලීමක් උපදිනවා තමන් අත්දැකපු ලෝකයේ කෙරෙහි. ඔන්න ඔය විදිහට කැමැත්තක් ඇලීමක් උපදුනාට පස්සේ එයා කැමැති දේවල් තමන්ගේ වසඟේ පවත්ව ගන්න එළියේ ඒවා නඩත්තු කරන්න වෙනවා. රූපේ නඩත්තු. මොකද එයා තමන්ගේ වසඟේ දැන් රූපේ පවත්ව ගන්න ඕනනේ. ඒවා තමන්ගේ වසඟේ පවත්ව ගන්න ඕනාවට එයාට සිතින්, කයින්, වචනින් ගොඩක් ඒවා කරන්න වෙනවා. එතකොට සිතින්, කයින්, වචනින් යමක් කරනවා නම් ඒකට මොකද්ද කියන්නේ? ඒකට කියන්නේ නව කර්මය කියලා. ඒකට කියන්නේ මොකද්ද? නව කර්මය. අන්න නව කර්මය කියන භූමිය හැදුනහම ඒ භූමියේ තමයි විඥාණය පැලවෙන්නේ. අන්න ඒ නිසා ආය උපතක් කරා යනවා. බලන්න කොච්චර ලස්සනයිද. කොයිතරම් ඉලක්කගතයිද මේ පණිවිඩය. ඒ කියන්නේ මෙතන මේ ප්‍රශ්නේ විස්තරමයි විසඳ ගන්න තියෙන්නේ. ඒකයි බුද්ධ කාලේ සමහර විට එක බණක් අහලා සෝතාපන්න වුණේ. මොකද ඒගොල්ලන්ට තිබුණා යෝනිසෝ මනසිකාරය. ඒත් එක්කම තිබුණා ඊටාම ඉහළ ධර්මානුධම්ම ප්‍රතිපදාවක්. ඒ ප්‍රතිපදාවත් එක්ක ඒගොල්ලෝ බොහොම නිදහසේ මේ වගේ වාඩි වෙලා ඒ දේශනාවට සමවැදෙන්න උත්සාහ කළා. ඒගොල්ලෝ බොහොම ඊටාම ඉක්මනින් මේ කතාව Tamanගේ හැම මස්ලේ නහර ඇට මිදුළු වලටම කිඳා බහැලා මේ කතාව තේරුම් ගත්තා. තේරුණාට පස්සේ ඒගොල්ලන්ට මේ රූපය කෙරේ අමුතුවෙන් ලොකු තණ්හාවක් ඇති වෙන්නේ නැහැ. හේතුව ඒ තණ්හාව නිරුද්ධ වෙන්න පටන් ගන්නවා. ඇයි දන්නවා මේ තණ්හාව කියන්නේම අනාගතයේ දුකේ මෝරා වැඩිම කියලා දන්නවා. ඒතර ඕක ගැඹුරින් තේරුම් ගන්නකොට පින්වත්නි දැන් අපි කිව්වා තණ්හාව සම්බන්ධ කතාවක්. මොකද්ද? තණ්හා පටිච්ච පරිේෂණං. තණ්හාව නිසා හොයනවා. පරිේෂණං පටිච්ච ලාභෝ. හොයනකොට හොයන ඒවා හම්බ වෙනවා. ලාභෝ ලැබෙනවා. ලාභම් පටිච්ච විනිශ්චයෝ. ලැබිච්ච ඒවා විනිශ්චය කරනවා. ලැබිච්චව කොහොමද කියලා තක්සේරු කරනවා. මේක මෙහෙමයි මෙහෙම වුණා නම් හොඳයි කිය තක්සේරු කරනවා. විනිශ්චයම් පටිච්ච චන්දරාගෝ. විනිශ්චය කරන්න වටිනාකම් හිතට පේනවා. පේනකොට හිතේ චන්දරාගය උපදිනවා. කැමැත්තක් ඇලීමක් හට ගන්න. ඒතකොට කැමැත්තක් ඇලීමක් හටගත්ත නිසා එයාට ඒ කැමැත්ත ඇලීම හදලා දුන්න රූපේ නඩත්තු කරන්න වෙනවා. ඒතකොට යා රූපේ ඇත්තටම මෙතන ඉඳලා යා තේරුම් ගන්නවා ගැඹුරු කතාවක්. මොකද්ද? ගැඹුරු කතාව තමයි එයා රූපේට නිමී තණ්හා කරන්නේ. අන්න ඕක හොන්දටම තේරුණාට පස්සේ තමයි අවබෝධයේ පැත්තට යාගේ හිත නැමෙන්නේ. රූපේට නිමී තණ්හා කරන්නේ. රූපේට නෙමෙයි. දැන් ඔන්න මම කියපු එකම මගේ අතින්ම අභියෝගයට ලක් වෙනවා. මොකද්ද? ඉස්සල්ලා කිව්වා රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා විතරයි තියෙන්නේ කියලා. දැන් මම කියනවා නේ රූපේට නෙමෙයි තණ්හා කරන්න කියලා. අන්න ඒක කවදා හරි තේරුණාට පස්සේ එදාට ධර්ම මාර්ගයටම යා බර වෙනවා. ධර්ම මාර්ගයටම යා බර වෙනවා. පියවරක් ගානේ ධර්මයේ පැත්තට යා විසිබෙන්න පටන් ගන්නවා. දැන් මේක හරි ගැටලුවක්. මොකද්ද? රූපේට නිමී තණ්හා කරන්න. හොඳට බලන්න දැන් මේ රූපේට ඇතිවෙච්ච තණ්හාව දිහා තණ්හා පටිච්ච පරිේෂණ. තණ්හාව නිසා යා හොයන්න පටන් ගත්තා. හෙව්වේ කොහෙන්ද? යා හෙව්වේ ලෝකෙට ගින් හොයන්න පටන් ගත්තා. හොයනකොට පරිේෂණම් පටිච්ච ලාභෝ ලැබෙන්න පටන් ගත්තා. ලැබුණාම මොකද්ද උනේ? ලාභම් පටිච්ච විනිශ්චය. ලැබුණාම විනිශ්චය කරන්න පටන් ගත්තා. විනිශ්චය කරේ කොහෙන්ද? විනිශ්චය කරේ හිතින්. හිතින් තමයි තක්සේරු කරන්න පටන් ගත්තේ. විනිශ්චයම් පටිච්ච චන්දරාගෝ. විනිශ්චය කරනකොට චන්දරාගයක් උපන්නේ කොහෙද? හිතේ.
එළිය රූපේ නෙමෙයි. එළියක තමයි විනිශ්චය කරේ හිතින්. හිතින් විනිශ්චය කරනකොට ඡන්දයයි රාගයයි උපන්නේ එළියේ රූපයේ තුලද තමන්ගේ හිත තුලද? තමන්ගේම හිත තුල. ඡන්ද රාගේ ඇති වුණාම දැන් ඡන්ද රාගේ ගෙනත් දුන්නේ මොකද්ද? ඡන්ද රාගේ ඇති වුණේ ඔබේ හිත තුල. මම මේ කියන එක ඉතාම හොඳින් විමසන්න. ඡන්ද රාගේ ඇති වුණේ ඔබේ හිත තුල. ඡන්ද රාගය ඔබේ හිත තුල ඇති වුණේ ඡන්දයක් රාගයක් ඇති වුණේ කුමකටද? එළිය රූපයකට. රූපයකට ඡන්ද රාගයක් ඇති වුණේ. ඒතර ඡන්ද රාගය කියන්නේ රූපේ එකක් නෙමෙයි Tamanගේ හිතේ එකක්. දැන් ඔබට හරි ඔබ කුල්මත් වෙලා ඉන්නවා මේ ඡන්දේ රාගේ. ඔබ තුල ඇති වෙච්ච කැමැත්ත, ඇල්ම, ඔබ කැමැත්ත සහ ඇල්ම ඔබේ හිතේ ඇති වුණාම ඔබට දැන් උවමනයි මේ කැමැත්ත සහ ඇල්ම එක දිගට පවත්වගෙන යන්න. මොකද්ද ඔබට උවමනාව තියෙන්නේ? ඔබේ හිතේ තුල ඇති වෙච්ච කැමැත්තක් තියෙනවනේ. ඒ කැමැත්ත එක දිගට පවත්වගෙන යන්න ඔබට උවමනයි. ඔබේ හිතේ ඇලීමක් තියෙනවනේ, රාගයක්. රාගය කියන්නේ ඇලෙනවා කියන එකනේ. ඒ රාගය, ඒ ඇලිච්ච එක දිගට පවත්වගෙන ඔබට යන්න ඕන. ඒ ඇලිච්ච එක දිගට පවත්වගෙන යන්න ඕන නිසා ඔබ ඒ කැමැත්ත ඇලීම ගෙනත් දුන්නේ යම් රූපයක් තියෙනවා නම් අර ඒ රූපේ නඩත්තු කරනවා. එතකොට ඒ රූපේ නඩත්තු කරන්නේ ඔබේ හිතේ තියෙන ඡන්ද රාගේ නිසා. එතකොට ඔබ ඡන්ද රාගේ වෙනස් වෙනවට ඔබ කැමති නෑ දැන්. ඔබ කැමති නෑ ඡන්ද රාගේ වෙනස් වෙනවට. මොකද ඡන්ද රාගේ වෙනස් වෙනකොට අකමැත්ත, අමනාප බව, වික්ෂෝපය හිතේ මතුවෙනවට දැන් ඔබ කැමති නෑ. ඔබ කැමති නෑ ඔබ හිත කනස්සල්ලකටපත් වෙනවට. ඊට පස්සේ ඔබේ හිත තුල දුකක්, දෝමනස්යක් හට ගන්නවට දැන් ඔබ කැමති නෑ. දුකක් දෝමනස්යක් හට ගන්නවට කැමති නැති නිසා අර තරුණයාට වෙනවා ඒ තරුණියව නඩත්තු කරන්න. ළඟින් තියාගන්න ඕන. මොකද එයා ළඟින් ඉන්නකොට සුඛයක්, සොම්නසක් එයාගේ හිතේ ඇති වෙනවා. චන්දරාගයක් ඇති වෙනවා. දැන් චන්දරාගය ගෙනත් දුන්නේ එයා ළඟින් ඉන්නකොට එයා කැමැත්තක් තියෙනවා, ඇලීමක් තියෙනවා. ඒ කැමැත්ත ඇලීම නිසා මෙයාගේ හිතේ හීනියට සුඛාස්වාදයක් මෝරගෙන එනවා. ඒ නිසා තමයි කොහොම හරි ඔය තරුණිය මුණ ගැහෙන්න උත්සාහ කරන්නේ. එතකොට මේ හැමෝටම අත්දැකීම් ඇති ඒක ගැන. එතකොට ඒ මුණ ගැහෙන්න උත්සාහ කරන්නේ Tamanගේ හිතේ පවතින ඡන්ද රාගය නිසා. ඒ ඡන්ද රාගයේ එයාට සුඛ ආස්වාදයක් ගෙනත් දෙනවා. දැන් ඔබ කැමති නෑ ඔබේ හිතේ දුකක් ඇති වෙනවට. ඔබ කැමති නැති ඔබේ හිතේ දුකක් ඇති වෙනවට ඔබ කැමති නෑ. ඔබට ඕමනයි අර සුඛ ආස්වාදයක් තියෙනවනේ. ඒක එක දිගට කන්ටිනියු කරගෙන යන්න ඕන. ඔබට පවත්වගෙන යන්න ඕන. එතකොට මේ සුඛාස්වාදය ඔබට පවත්වගෙන යන්න ඕන නිසා ඔබට වෙලා තියෙනවා එළියේ තියෙන රූපේ නඩත්තු කරන්න. දැම්මට කියන්න ඔබට තියෙන්නේ රූප තණ්හාවක්ද නැත්නම් Tamanගේම හිතේ ඇතිවෙච්ච සුඛාස්වාදය ගැන තණ්හාවක්ද? මම කියන එක තේරෙනවා නම් ඔබ හොඳට කල්පනා කරලා කියන්න. දැන් ඔබට ඇත්තටම තියෙන එළියේ තියෙන රූපේ කෙරෙහි තණ්හාවක්ද Tamanගේ හිතේ සුඛාස්වාදය ගැන තණ්හාවක්ද? තමන්ගේම හිතේ මේක මේ විදිහට තේරෙන්න නැත්නම් තේරෙන්නේ නැහැ. මට මීට වඩා කියන්නත් බෑ, කවුරුත් කියන්නෙත් නැහැ මේක මෙච්චර. එතකොට තමන්ගේම හිතට අපි තණ්හා කරන්නේ. අන්න ඕක පෙනුනට පස්සේ මොකද්ද මේ මගේම හිතින් අල්ලගෙන දඟල ඉන්න එකේ කිසිම තේරුමක් නැහැ කියලා සම්මාදිට්ඨිය පහළ වෙනවා. අන්න ඒක තමයි හරි දැකීම කියලා කියන්නේ. යහපත් දැකීම කියලා කියන්නේ. ගැඹුරින් බලනකොට ඇති වෙලා තියෙන්නේ තමන්ගෙම සුඛ ආස්වාදයේ කෙරෙහි තමන්ගෙම හිතෙන් ඇතිවෙච්ච තණ්හාව. අන්න එතකොට තේරෙනවා තමන්ගෙම හිත තමන්ගේ හිතින් අල්ලගෙන ඉන්නේ කියලා. එතකොට දැන් මේක තේරුම් ගන්නකොට එයා දකින්නේ මොකද්ද? එතකොට කෙනෙක් කියන්න පුළුවන් නෑනේ. එයාට තණ්හා කරන්න කෙනෙක් එළියේ ඉන්නේ අර. ඒක එයාට බැලූ බැල්මට පේන ටිකනේ. නාම රූප ධර්මයන් ගැඹුරින් විශ්ලේෂණය කරලා බලනකොට තියෙනවා මෙතන නාම රූප ධර්ම ටිකක් පහළ වෙනවා. ඊට වඩා වෙන මොකක්වත් නැහැ කියලා. දැන් ඇහැ අයිති මොකටද? රූපයට. එළියේ පේන රූපය අයිතිත් මොකටද? රූපයට. මේ ලෝකේ හැම තැනකම පින්වත්නි නාම රූප ධර්ම ඇති වෙලා නැති වෙලා යාමක් විනා වෙන කිසිම සංසිද්ධියක් වෙන්නේ නැහැ. ගැඹුරින් බලද්දී. එළියේ රූපය අයිතිත් රූපයට, ඇස අයිතිත් රූපයට. ඒ රූපය තිබ්බට ඇහැ තිබ්බට පේන්නේ නැහැ.
කවුද කියන්නේ එහෙම ඇහැට පේනවා කියලා? ඇහැට පේන්නේ නැහැ. නමුත් අපේ තියෙන අවිද්‍යාව නිසා අපි හිතාගෙන ඉන්නවා ඇහැට පේනවා කියලා. ඇහැට පේන්නේ නැහැ පින්වත්නි. චක්කු ප්‍රසාදය තුල වර්ණ සටහනක් පතිත වෙනවා විතරයි. පතිත වෙනවා විතරයි. චක්කු ප්‍රසාදය කියලා එකක් තියෙනවා. ඒකට වර්ණ සටහන තමයි පතිත වෙන්නේ. රූපය අඳුන ගන්නවා නෙමෙයි. රූපය අඳුන ගන්න ඇහැට බෑ. එහෙනම් මැරිච්ච මිනිහෙකුත් රූප අඳුන ගන්න ඕන. කනට ශබ්ද ඇහෙනවා නෙමෙයි. කනේ ක්‍රියාවලිය ඊට වඩා ගැඹුරුයි. නාම රූප ධර්මයන්ගේ එකතු වීමක් නැත්නම් ඇහෙන මට්ටමට කන ක්‍රියාත්මක වෙන්නේ නැහැ. කන තිබ්බා කියලා මෙහි එළියේ ශබ්ද ඇහුණා කියලා නාම රූප ධර්මයන් පහළ නොවුනොත් රූපය විතරක් තිබ්බා කියලා මොකක්වත් වෙන්නේ නැහැ පින්වත්නි. ඒක වෙන්නේ නැහැ කියලා ඊටාම හොඳින්ම පැහැදිලි වෙනවා. අපිට ඒක ධර්මයෙන් බලනකොට තේරෙනවා. දැන් කන කියන එක තද නින්දකට වැටිච්ච මිනිහෙක්ගේ නැද්ද? කන ගලවලා තියලා නෙමෙයි අනිදාගන්නේ. කන තියනවා. එතෙන්ද වෙලා එක මිනිස්සෙක් තදේට බනිනවා යාට. හොන්දට බනිනවා. එයා තුල පටිගයක් හටගන්නේ. ඇයි? කන තිබ්බත්, ශබ්දේ තිබ්බත් නාම ධර්මයන් පහළ නොවුනොත් එතන පින්වත්නි කන ඔස්සේ කිසිම ප්‍රපංචකරණයකට අහු වෙන්නේ නැහැ. එහෙනම් කනට ඇහෙනවා කියන එක අසාර්ථක කතාවක්. කන කියන රූපයට ඇහෙනවා කියන එක අසාර්ථක කතාවක්. මොකද බටහිර ලෝකෙට මේවා තේරෙන්නෙම නැහැ. හේතුව බටහිර ලෝකය ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයි. ඒගොල්ලෝ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයි. නමුත් දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වගේ එකක් කවදාවත් ඒගොල්ලන්ට ග්‍රහණය කරගන්න බෑ. ඒගොල්ලෝ බුදුදහමේ න්‍යායන් ඔස්සේ විවිධ බුදුදහමේ තියෙන දාර්ශනික හරය අරගෙන විවිධ න්‍යායන් හදලා තියෙන බව ඇත්ත. නමුත් පින්වත්නි මේ වගේ කතාවක් තේරෙන්නේ නැහැ. මොකද නාම ධර්මයන් පාරභෞතිකයි. ඒවා භාවනාව වගේ ආධ්‍යාත්මික ප්‍රවේශයක් තුලින් අත්දකින්න ඕන දේවල් නිසා පාරභෞතික හිත ගැන ඒගොල්ලන්ට පරිශන කරන්න බෑ. භෞතික සීමාවේ පවතින භෞතික විද්‍යාවට පුළුවන් ඇස ගැන කතා කරන්න. ඒගොල්ලන්ට පුළුවන් ඇස ගැන කතා කරන ගිහින් ස්නායු ක්‍රියාකාරීත්වය ඔය මේවා ටිකක් කියන්න පුළුවන්. අසම්පූර්ණයි කතාව. එක තැනක හිර වෙනවා. ඒ නිසා තමයි බටහිර ඔය වෛද්‍යවරු එම හරියට දැන් ධර්මයේ වටේ එකතු වෙලා ඉන්නේ. ඒගොල්ලන්ට තේරෙනවා මේකේ බටහිර විද්‍යාවට අහුවෙන්නේ නැති කොටසක් තියෙනවා. ඒතකොට ඒ ටික භෞතික සීමාවෙන් අල්ලන්නම බෑ. භෞතික සීමාවෙන් අල්ලන්න බැරි නිසා ඒගොල්ලෝ පාරභෞතික බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය තුලින් මතුවෙච්ච කාරණේ පිළිබඳ වඩාත් එකඟතාවයක් පළ කරනවා. දැන් උදාහරණයක් විදිහට කන ගැන ඉතා ගැඹුරු පරිශ්‍රණයකට බටහිර ලෝකෙට යන්න බෑ. මොකද කන මේ කියන්නේ මේ කන ගැන මේ මොහොතේවත් පරිශ්‍රණයක් කරගන්න බෑ. එක්ක මැරිච්ච මිනිහෙක්ගේ කනක් අරගෙන කරන්න ඕන. ඒ කියන්නේ මේ කන ඇහෙන මට්ටමේ කාටවත් පරිශ්‍රණයක් කරන්න බෑ. ඇහෙන මට්ටම තුල කන ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. විවිධ දේවල් කන ඇතුළට දාලා ඒගොල්ලන්ට යම් අදහසක් ගන්න පුළුවන් වුණාට මේ ඇහෙනකොට දැන් මං කතා කරන්නේ ඔබට ඇහෙනවනේ. එතකොට ඔබට එක දිගට ඇහෙනව නෙමෙයි. ඔබට ඇහි නිරුද්ධ වෙනවා. ඇහි නිරුද්ධ වෙනවා. එක දිගට ඇහෙනව නෙමෙයි. එතකොට එක දිගට ඇහෙනවා නම් ඇහෙන එක විතරක් වෙන්න ඕන මාව ඔබට පේන්න බෑ. මොකද මේ අපේ හිතට එකපාර මේ දත් ඔක්කොම කියවන්න බෑ. හිතට බෑ. එතකොට මේ අපේ ඒ නිසා තමයි චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ, જીවහා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ කියලා විඤ්ඤාණේ ආකාර 6ක් පැහැදිලි කරන්නේ. එකම විඤ්ඤාණයක් ගැන කියන්න තිබ්බනේ නේද? හේතුව තමයි එක වෙලාවක චක්කු ඇස පැත්තෙන් විඤ්ඤාණේ පහළ වුණොත් මානසිකාරය නිසා ඒකට අපි චක්කු විඤ්ඤාණය කියනවා. එතකොට සෝත විඤ්ඤාණේ පහළ වෙන්නේ නැහැ. සෝත විඤ්ඤාණ ඒ කියන්නේ විඤ්ඤාණ 6ක් නැහැ. එක විඤ්ඤාණයයි තියෙන්නේ. විඤ්ඤාණේ ආකාර 6ක් තියෙනවා. මං කියන එක පැහැදිලිද? විඤ්ඤාණ එකයි තියෙන්නේ. විඤ්ඤාණේ ආකාර 6ක් තියෙනවා. ඒකට කියනවා චක්කු විඤ්ඤාණය, සෝත විඤ්ඤාණය, ගාන විඤ්ඤාණය, જીවහා විඤ්ඤාණය, කාය විඤ්ඤාණය, මනෝ විඤ්ඤාණය කියලා. මේකේ තව විස්මිත දෙයක් තියෙනවා. දැන් අදට 2600කට එහා පැත්තේ මේ කතාව කියන්නේ. චක්කු විඤ්ඤාණය පහළ වුණාට පස්සේ ඒ චක්කු විඤ්ඤාණය පහළ වෙච්ච තැනක කුසලතාවේ නැහැ. සෝත විඤ්ඤාණය පහළ වෙන්නේ. එතකොට චක්කු විඤ්ඤාණය පහළ වුණාන් පස්සේ තමයි පේන මට්ටම එන්නේ. ඇසයි රූපයයි තිබ්බ කියලා පේන්නේ නැහැ. චක්කු විඤ්ඤාණය පහළ වෙන්න ඕන. එතකොට තමයි ස්පර්ශ වෙන්නේ. ස්පර්ශයට කාරණා කීයක් ඕනද? ස්පර්ශ වෙන්න කාරණා 3ක් ඕන. මොනවද කාරණා 3? ඇසයි
රූපයයි චක්කු විඥානයයි. ඔන්න ඔය තුන්නේ පහළ නොවුනොත් එහෙම පේන මට්ටම ඉන්නේ නැහැ. දැන් ඔබට මාව පේන්නේ ඔබ තුල චක්කු විඥානයත් පහළ වෙලා තියෙනවා. ඒකට අනුව ඇසද රූපේද තියෙනවා. ඔබ පැත්තෙන් ඇසක් තියෙනවා රූපේ වෙච්ච මමත් මේ පැත්තේ ඉන්නවා. නමුත් පින්වත්නි ඇසයි රූපයයි එකතු වෙලා මානසිකාරය නිසා හිතේ ඒ පැත්තට මානසිකාරය යනකොට උණු චක්කු විඥානේ පහළ. මේක හරිම වේගවත්. මේක වේගී ධාරිතාවය කියන්න බෑ. චක්කු විඥානේ පහළ වුණාට පස්සේ ඔබට මාව පේන මට්ටම එනවා. මේ පේන මට්ටම තුල ඔබට කවදාවත් ඇහෙන්නේ නැහැ. ඇහෙන්නේ නැහැ. එතකොට ඊළඟට තව ප්‍රශ්නයක් එතනම එනවා. මොකද්ද? ඇයි ඉතින් ඔය කියන එකත් අපිට ඇහෙන්නේ? ඇහෙන වෙලාවට කනයි ශබ්දයයි සෝත විඥානය තුන එකතු වෙනවා. ඒ එකතු වෙච්ච වෙලාවට ඇහෙනවා. ඇහෙන මට්ටමත් නිරුද්ධ වුණොත් තමයි ආය මාව ඔබට පේන මට්ටම එන්නේ. ඒකට තප්පරයක්වත් යන්නේ නැහැ. ක්ෂණයක් කියන එක පිළිබඳ විශාල දාර්ශනික කතාවකට යන්න වෙනවා එහෙම වුණොත්. එතකොට මේ ක්‍රියාවලිය තමයි ඇත්තටම ඉතා ඉහළ ආධ්‍යාත්මයක් තියෙන කෙනෙකුට මේක තේරුණා මිසක් බුදුරජාණන් වහන්සේ වගේ විශ්මිත මුනිවරයෙක් මේ බඳු කතාවක් කිව්වා මිසක් අද නම් ලෝකේ කෙනෙකුට එහෙම කතාවක් කියන්න බෑ. හැබැයි මේ ක්‍රමයටම තමයි පරිගණකයක දත්ත කියවීමේ රටාවත් සිද්ධ වෙන්නේ. මේ වෙලා මේ කියන පිළිවෙලට. ඒක මේ ඊපෙරේද හොයා කරන එකක් නේ. එතකොට පරිගණකයක දත්ත කියවද්දිත් පරිගණකයට ඔක්කොම දත් එකපාර කියවන්න බෑ. දැන් බැලූ බැලමට අපිට නිකම් සින්දුත් ඇහෙනවා, තව වෙන වැඩක් කරනවා, ඉන්ටර්නෙට් එකෙත් එයා වැඩ කරනවා, කම්පියුටර් එක ඔන් කරගෙන. නමුත් මේ ක්‍රියාවලියේදී මේ ඔක්කොම එකපාර වෙන්නේ නැහැ. පරිගණකයක දත්ත කියවීම සම්බන්ධව ඒ තාක්ෂණය ගැන දන්න කෙනෙක් ඇහුවොත් කියාවි ඔක්කොම එකපාර කියවන්නේ නැහැ. එකපාර කියවන්න බෑ. නමුත් අර ඒ කියවීමේ වේගයේ වැඩිකමට අපිට නිකන් එකපාර ඔක්කොම වෙනවා වගේ අපිට හිතෙනවා. මේක අදට 2600කට එහා පැත්තේදී පුද්ගලයේ චින්තනයේ වැඩ කරන විදිය මේ සරුවඥමයි භාග්‍යතුන් වහන්සේ. මේවා තුලින් තමයි සද්ධාව ස්ථාවර වෙන්නේ. සරුවඥමයි වෙන කෙනෙකුට කියන්නම බෑ මෙහෙම කතාවක්. නමුත් අද ඊයේ නම් කමන්නේ. අදට 2600කට එහා පැත්තේදී මේ කියපු හිත සම්බන්ධ ගැඹුරු කතාව මහා විස්මිතයි පින්වත්නි. ඒක පුදුම සහගතයි. එතකොට මේ චක්කු විඥානය, සෝත විඥානය කියන විඥානස්කන්ධේ ඒ තැන මානසිකාර්ය අනුව පහළ වෙනවා. එකපාර පහළ වෙන්නේ නැහැ. එකපාර පහළ වෙන්නේ නැහැ. නමුත් දැන් අපිට මේක නොතේරෙනකමට ඇහෙනකොටම පේනවා කියලා හිතාගෙන ඉන්නේ. මොකද ඔබට මේ වේගයේ වැඩිකමට ඔබට හිතෙනවා මං කතා කරන වෙලාවෙම ඔබට මාව පේනවා කියලා. නමුත් ඒ හිතට එහෙම කුසලතාවයක් නැහැ. ඒ නිසා අපි ඒකට කියනවා යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. සියල්ලම හටගෙන සියල්ලම නිරුද්ධ වී යනවා කියලා. සියල්ලම හටගෙන සියල්ලම නිරුද්ධ වෙලා යනවා. ඒ කියන්නේ හටගත්ත තැනම නිරුද්ධ වෙලා යනවා. එතකොට හටගත්ත තැනම නිරුද්ධ වෙලා යනකොට ඒ ඇහිම් පේන මට්ටම තුල හටගෙන නිරුද්ධ වෙලා යනවා නම් එතනින් පස්සේ ඇති වෙන හැම එකක්ම හටගෙන නිරුද්ධ වෙලා යනවා. උදාහරණයක් විදියට පේන මට්ටම නිරුද්ධ වෙලා යනවා නම් ඇසද රූපේද චක්කු විඥානයේද තුන එකතු වී මේකට කියන්නේ චක්කුංච පටිච්චාවසෝ රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නං සංගති පස්සෝ. මේ කාරණා තුන එකතුවට කියනවා මොකද්ද? මොකද්ද කියන්නේ? ස්පර්ශය. කාරණා තුනක එකතුවට. එතන මේ කාරණා තුනේව කීයක් එකතු වෙනවද අපේ අත්දැකීම් වලට? 6 පැත්තකින් එකතු වෙනවා. එච්චරයි. ඇසයි රූපයයි ඇහි විඥානයයි, කනයි ශබ්දයයි සෝත විඥානයයි, නාසයයි ගඳ සුවඳයි ගාන විඥානයයි, දිවයි රසයයි ජීවහා විඥානයයි, කයයි පහසයි කාය විඥානයයි, මනසයි අරමුණුයි මනෝ විඥානයයි. බාහිර ආයතන 6යි, අභ්‍යන්තර ආයතන 6යි විඥානයයි එකතු වුණාන් පස්සේ තුන එකතු වෙනවා. එතකොට ඒ තුනේ එකතුවට මොකද්ද කියන්නේ? ස්පර්ශය. එතකොට එහෙනම් ඔබගේ කතාව ASCII කී පැත්තකින් ඔබට ස්පර්ශ වෙනවද? 6 පැත්තකින් ස්පර්ශ වෙනවා. තමන්ගේ අභ්‍යන්තර ප්‍රත්‍ය විමසන්න. දැන් මේ කියන එකක් අහලා හොඳට ගෙදර ගිහින් මේ කතාව කල්පනා කරලා බලන්න. ඊට පස්සේ සලායතන නිරෝධය සම්බන්ධ භාවනාවක් කරන්න. එතකොට තමන්ගෙම හිතින් දකින්න පුළුවන් ආයතන නිරුද්ධ වෙන විදිහ. කවද්ද? මේ ජීවිතේ පුළුවන්. සලායතන නිරෝධය සම්බන්ධව අපි දේශනා කරපු දේශනා තියෙනවා. ඒවා ඉලක්ක කරගෙන යම් කෙනෙක් භාවනා කළොත් ඒවා ඉලක්ක කරගෙන භාවනා කරනකොට මේ සලායතන වල නිරෝධය නිකන් මේ ලයිට් දාලා තියෙන වෙලාවක
යම් දෙයක් දැක ගන්නවා වගේ මේවා ඇති වෙන හටගෙන නිරුද්ධ වෙවි යන විදිය දකින්න හම්බ වෙනවා. ඒ භාවනාමය ඥාණය ඇති වෙනකොට මේ ලෝකයේ ගැන අනබිරතියක් උපදී. ඇලෙන්නේ නැහැ. ඇලීමක් හටගන්නේ ඇයි? මුළු ලෝකෙම දැන් මේ අහගත්තේ සුතමේ ඥානයක්නේ. දැන් මේ කියන ටික ඔබට සුතමේ ඥානය. ඒක ඔබේ ඥානෙකුත් නෙමෙයි. මේක භාග්‍යවතුන් වහන්සේගේ ඥානය. ඒතර භාග්‍යවතුන් වහන්සේගේ ඥානය අපිට අවශ්‍ය වෙන්නේ මේක අපි තුලින් අත්දකින්නකම් විතරයි. බුදුරජාණන් වහන්සේගේ ඥානයෙන් අපිට ලොකු ප්‍රයෝජනයක් වෙන්නේ එතනකම් විතරයි. ඊට පස්සේ තමන් තුල මේ අවබෝධය ප්‍රත්‍යක්ෂ වුණාට පස්සේ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධයෙන් අපිට වැඩක් නැහැ. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අපිට උදව් වෙන්නේ කොතනටද? මේ කතාව තමන්ගෙම හිතෙන් දැක ගන්නකම් විතරයි. තමන්ගෙම හිතෙන් දැකගත්තට පස්සේ ඒක ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ නම් තමන්ට ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ නම් ඒකෙන් කාගෙන්වත් ඥානයකින් වැඩක් නැහැ. භාග්‍යවතුන් වහන්සේ අපිට වදාළේ මේ කතාව මේ ජීවිතය තුළ තමන්ගෙම අවබෝධයක් හැටියට දකින්නයි. එතකොට දැන් මේ කතාව ඉතා විශේෂ වෙන්නේ මේක මරණින් එහා පැත්තේ වෙන සිද්ධියක් නෙමෙයි. මේ කතාව තමන්ට දැක ගන්න ඕන නම් අපිට චෝදනා කරලා නැතුව මාසයක් විතර අවස්ථාව ලැබෙන විදියට සලායතන නිරෝධය සම්බන්ධ අපේ ගැඹුරු භාවනා තියෙන සතිපට්ඨානයේ සම්බන්ධ ඒවා කරගෙන යනකොට තමන්ට මේව අත්දකින්න පුළුවන්. දැන් කායानुපස්සනා භාවනාව හොඳින් වඩ아가න යනකොට මේ අත දිහා බලාගෙන මේ ලේ ධාතුව ගමන් කරන විදිය බලන්න පුළුවන්. කවද්ද මේ ජීවිතේ පුළුවන්. මොකද මට එහෙම හම්බෙලා තියෙනවා සමහර අපි අසුරු කරන සමහර ස්වාමීන් වහන්සේලා ඉන්නවා. උන්වහන්සේලා හරිය දැන් මොකක් හරි අසනීප තත්ත්වයක් තියෙනකොට ඒක හරියටම දන්නවා. මට මතකයි මේ එක ස්වාමීන් වහන්සේ නමක් වැඩ හිටියා. උන්වහන්සේට මේ හදවතේ ප්‍රශ්නයක් තිබ්බා දමනිවල. ඒතකොට මේ වෛද්‍ය නිර්දේශය කරලා තිබ්බේ දමනිවල ගැටලුවක් කියලා නෙමෙයි. නමුත් උන්වහන්සේ එක හෙලාම කිව්වා නෑ මෙතන නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මෙතන කියලා. ඊට පස්සේ වෛද්‍යවරයා ටිකක් කේන්ති අරගෙන කිව්වා මේ අපි මේ පරීක්ෂා කරලා ඔබ වහන්සේ ගැන කියන්නේ. ඊට පස්සේ උන්වහන්සේ කීප වතාවක් ඉල්ලීම් කරලා තිබුණා නෑ නැවත වතාවක් පරීක්ෂණය කරන්න කියලා. ඕක වැරදි, ඕක සම්පූර්ණයෙන්ම වැරදි. මම කියන නිසා නැවත වතාවක් කරන්න කියලා. ඊට පස්සේ කරලා ආයේ වෛද්‍යවරයා වැඳලා සමාවරන් තිබ්බ ස්වාමීන් වහන්සේ පුදුමයි අපිට තමයි වැරදුනේ කියලා. හේතුව තමයි මේ ලේ ධාතුව පවා ගමන් කරන විදිහ. ඒ කියන්නේ කායानुපස්සනාව වඩනකොට කය පිළිබඳ අසීමිත සංවේදීකමක් උපදිනවනේ. කය පිළිබඳ ඉරියව්වෙන් ඉරියව්වට සිහිය පවතිනවනේ. දැන් එතකොට මේ ජීවිතය තුල පවා හරි පහසුවක් මේ බුදුදහමේ ක්‍රම. බුදුදහමේ ක්‍රම හුරු කරනවා කියන්නේ මේ බෝධි පූජා බුද්ධ පූජා තියෙන එකෙම නෙමෙයි. ඒ ටික මේ සද්ධාවට පොඩි උදව්වක් හම්බෙන දේවල් ටිකක් මිසක් ඒ ටික ඔළුව උඩ තියාගෙන ලංකාවේ මිනිස්සු දැන් හිටියට ඒ ටික අපගේ භාගතුන් වහන්සේගේ මූලික කේන්දරගත කතාවේ ඍජු සම්බන්ධයක් ඇති දේවල් ටිකක් නෙමෙයි. ඒවා නරක නෑ. සද්ධාව හදාගන්න කෙනෙකුට ඒවා උදව්වක්. සද්ධාවට වඩා දෙයක් එකකින් කරගන්න බෑ. හැබැයි දක්ෂ ශ්‍රාවකයෙකුට මේ පුද පූජා වත් පිළිවෙත් අතර පවා නිවීමට අදාළ කර්මස්ථානයක් හොයා ගන්න පුළුවන්. එතකොට දැන් අපි ප්‍රත්‍යක්ෂ කරගත යුත්තේ ලෝකයේම හටගෙන ලෝකයේම නිරුද්ධ වී යනවා කියන කතාවයි. දැන් මම කිව්වා එතකොට චක්කු විඤ්ඤාණ සෝත විඤ්ඤාණ ආදී විඤ්ඤාණස්කන්ධය පහළ වෙලා නිරුද්ධ වෙනවා කියලා. එතකොට මේ පහළ වෙලා නිරුද්ධ වෙනවා නම් එතනින් පස්සේ ඇති වෙන සියලු සිද්ධි දාමෙම නිරුද්ධ වෙනවා. ඒක තර්කයක්. උදාහරණයක් විදිහට ස්පර්ශය කියන එක හටගෙන නිරුද්ධ වෙනවා නම් ඒ කියන්නේ ඇහැයි රූපයයි ඇහි විඥානය තුන එකතු වෙනවා එතනම නිරුද්ධ වෙලා යනවා. ඊට පස්සේ කනයි ශබ්දයයි සෝත විඥානය එකතු වෙනවා එතනම නිරුද්ධ වෙනවා. ওই වෙලාවේ කෑම කකා ඉන්නවනම් දිවයි රසයයි ජීවහා විඥානය තුනත් එකතු වෙනවා. සමහර ටීවී එක ළඟට ආවට පස්සේ කෑම පිඟානත් අරගෙන සමහර රාත්‍රියේට ටීවී එක ළඟට එනවා. නිවුස් බලන් දෙන්න කියලා හිතමුකෝ. නිවුස් ටිකත් මතකයි. දැක්ක රූප රාමු ටිකත් මතකයි. කාපු රහ ටිකත් මතකයි. ලුණු මෙච්චර වැඩි, අහවල් ව්‍යංජනයේට පරිප්පු වලට ලුණු වැඩි වුණා නම් හොඳයි, මදි වුණා නම් ඒවත් මතකයි. එතකොට පින්වත්නි මොන්න තරම් වේගෙන් චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, જીවහා විඤ්ඤාණ ඇති වෙලා නැති වෙලා ගියන. සුවඳත් මතකයි. එතකොට මේ ක්‍රියාවලිය වේගෙන් සිද්ධ වෙන මේ පිළිබඳ සිහිය පවත්වමින් බලනකොට මේ පිළිබඳ සංවේදීතාවය උපදිලා Tamanට පේන්න පටන් ගන්නවා මේ ඔක්කොම නිරෝධ ධර්ම විදියට. එතකොට මේවා නිරුද්ධ වෙලා යනවා නම් ස්පර්ශේ නිරුද්ධ වෙලා යනවා නම් ස්පර්ශේ නිසා ඊළඟට උපදින්නේ මොකද්ද? ස්පර්ශේ හේතු කරගෙන. මොකද්ද පින්වත්නි ස්පර්ශේ නිසා ඊළඟට උපදින්නේ? පස්සපච්චය වේදනා. ස්පර්ශේ නිසා තමා තුළ විඳීමක් හට ගන්නවා. ඇහෙන් දකින රූපය දැක්කට පස්සේ රූපේ නිසා සුඛ වේදනා ඇති වෙනවා, දුක් වේදනා ඇති වෙනවා. කනින් අහන දේවල් නිසා සුඛ වේදනා, ලස්සනයි නම් සුඛ වේදනාවක්, ඒ සින්දුව ලස්සන නැත්නම් දුක් වේදනාවක්. ඒ කියන්නේ ලස්සන අවලස්සනයි නම් නිකන් ගැටෙන ගතියක්. වේදනාවක්. එහෙනම් වේදනාවත් හටගෙන නිරුද්ධ වෙනවද නැද්ද?
ඇයි ඉතින් සුඛ පින්වත්නි චක්කු සම්පස්සේ හටගෙන නිරුද්ධ වෙනවා නම් චක්කු සම්පස්සජා වේදනා ඒකත් හටගෙන නිරුද්ධ වෙන්න ඕන. ඒක තර්කයක් ලෝකේ. එතකොට මේ ධර්මී තර්කයෙන් ගලපන්න බෑ ඇත්තටම නිවන අතක්කාවචරයි. සමහර තර්ක කරන්න අද උත්සාහ කරාට නිවන අතක්කාවචරයි. අතක්කාවචරෝ පඬිත වේදිනියෝ කියලා ධර්මයේ තියෙන්නේ. මේක තර්කයෙන් ගලපන්න බෑ. මේ යථාර්ථය තේරුම් ගන්න විතරයි අපිට වෙන්නේ. තර්කයෙන් ගලපන්න හදන එක මහා මෝඩකමක් මේක. ඒ තර්ක ඥානයේ තියෙන කෙනෙකුට ඇත්ත එක බොරුව කරන්න පුළුවන්. බොරුව ලස්සන ඇත්ත කරලා උඩට මතු කරලා පෙන්වන්න පුළුවන් තර්ක ඥානය. මේක ලෝකේ පරම සත්‍යය. තර්ක ඥානයෙන් මේක අල්ලන්න ගියොත් එimhe ලොකු අමාරුවක පැටලෙන්නේ. අද පැටලිලා ඉන්නවා සමහර තරුණයෝ එහෙම. පව්වේ අය ඇත්තට. අනුකම්පා කරන්න ඕනේ. එතකොට දැන් අපිට තේරෙනවා ස්පර්ශය නිසා වේදනාව ඇති වෙනකොට වේදනාවෙත් පැති 6ක් තියෙන්න ඕන. ඇයි? චක්කු විඥාන, සෝත විඥාන ආදීත් 6යි. ඊට පස්සේ චක්කු සම්පස්සජා වේදනා, සෝත කන නිසා ඇති වෙන වේදනා, ගාන සම්පස්සජා වේදනා, වේදනාවෙත් ආකාර 6ක් තියෙන්න ඕන එහෙමනම්. ප්‍රධාන වශයෙන් අපිට තේරෙන්නේ සැප වේදනා, දුක් වේදනා තමයි. නමුත් සැප වේදනා, දුක් වේදනා කන නිසා ඇති වෙනවා, නාසය නිසා ඇති වෙනවා. ඔය මොකක්වත් නැතුව එකපාර හිත නිසා ඇති වෙන්නේ නැද්ද වේදනා? කල්පනා කර කර අඬන්නේ මිනිස්සු. අන්න බලන්න. ඒකට කියන්නේ මොකද්ද? මනෝ සම්පස්සජා වේදනා. සමහර අය තනියෙන්ම කවුරුවත් රූප දැකලත් නෙමෙයි, සද්ද අහලත් නෙමෙයි, ඔය කල්පනා කර කර hina වෙනවා දැකලා නේ කන්නාඩි ඉස්සරහට වෙලා. මනෝ සම්පස්සජා වේදනා. වේදනාවෙත් පැති 6ක් තියෙනවා. වේදනාවේ පැති 6 නම් වේදනාව නිසා ඊළඟට වේදනාව හේතු වෙන්නේ මොකටද? වේදනා පච්චය තණ්හා. පටිච්ච සමුප්පාදේ මේක දැනගත්තොත් තමයි මේ හොඳට තේරෙන්නේ. වේදනාව නිසා යම් තණ්හාවක් උපදිනවා නම් ඒ තණ්හාවත් හටගෙන නිරුද්ධ වෙනවද නැද්ද? නිරුද්ධ වෙනවා. තණ්හාවේ පැති කීයද තියෙන්නේ? තණ්හාවේ පැති 6යි. අය අපි ඉස්සෙල්ලා කිව්වේ දැන් හරිනේ එහෙමනම් බලන්නකෝ. වේදනාවේ පැතිත් 6යි, චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන ඒවත් 6යි, රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම බාහිර ආයතනත් 6යි, චක්කු අස කන නාසය දිව කය මනස අභ්‍යන්තර ආයතනත් 6යි, අභ්‍යන්තර ආයතන 6යි, බාහිර ආයතන 6යි, චක්කු විඥාන, සෝත විඥාන, විඥානස්කන්ධේ ආකාර 6යි. ඒ නිසා ස්පර්ශේ, චක්කු සම්පස්සේ, සෝත සම්පස්සේ, සම්පස්සේත් 6යි, සම්පස්සජා වේදනා, චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා ඒවත් 6යි. චක්කු සම්පස්සජා වේදනාව නිසා වේදනා පච්චය තණ්හා, රූප තණ්හා, ශබ්ද තණ්හා, තණ්හාවිත ආකාරයි මේ ඔක්කොම හටගෙන නිරුද්ධ වෙනවා කියලා දැනගත්තාම තමන්ගේ හිතේ තණ්හාව හිටින්නේ නැහැ පින්වත්නි. අමුතුවෙන් ටොකු ඇන තණ්හා කරන්න එපා කියලා කියන්න දෙයක් නැහැ. නිරෝධය සාක්ෂාත් කරනකොට තේරෙනවා මුළු විශ්ව ධාතුවේ යමක් ඇද්ද සියල්ලම හටගෙන සියල්ලම නිරුද්ධ වී යනවා. මේ ලෝකේ මම අත්දකින්න විදිහ අනුව මගේ හිතේ තණ්හාව උපදිනවා මිසක් මේ තණ්හාව කියන්නේ මගේ හිත ගැනම මගේ හිතෙන් ඇති කරගත්ත තණ්හාවක්. නාම රූප ධර්මයන්ගේ ඇතිවි නැතිවි යාමක් මුළු විශ්ව ධාතුව තුලම ක්‍රියාත්මක වෙනවා කියලා තමන්ගේ මහදවතින් දකින්නකොට තමන්ටම ලෝකය අතහැරිලා යනවා. මේ ගැඹුරු දහම් පරයයක් අපි තාම සරලව පැහැදිලි කළේ මේ මිබඳු එක දේශනාවකින් විමසීම තුළ ඒ පුද්ගලයාට සෝතාපන්න වෙන්න පුළුවන්. ඒ බඳු දහම් පරයයක් මේක. මහා විස්මිත කතාවක් මේක. ඒක සරල කරලා අපි ඔබට පැහැදිලි කළේ ඔබ හැම දිනාටම ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිස මේ කුසල් උපකාර වේවා කියලා අදිෂ්ඨාන කරනවා.